අයිවන් ඔගොල්ලෝ ඔක්කොම මගේ අර ජ්‍යොතිෂ්‍ය ප්‍රෝග්‍රෑම් එක ජ්‍යොතිෂ සම්බන්ධයෙන් කරපු ප්‍රෝග්‍රෑම් එක බලන්න ඇතිනේ. ඒකට ගොඩක් කමෙන්ට්ස් තිබුණා. හොඳ ප්‍රතිචාර තිබුණා. හරි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජ්‍යොතිර්විද්‍යානුකූලව කරන පොරොන්දම් ගැලපිල්ල අපේ ජීවිතවලට බලපාන්නේ කොහොමද? මේක අපේ ජීවිතවලට බලපානවද නැද්ද කියන දේ. ඇත්තරම මේ පොරොන්දම් බලනවා කියන එකේදී දස පොරොන්දම සහ 20 පොරොන්දම කියලා දෙකක් තියෙනවා. මගේ අධ්‍යයනය වලට එය ගනිද්දී මේකේ විවිධ වූ කරුණු කාරණා ගොඩක් තියෙනවා. වෘක්ෂ පොරොන්දම, නැගත් පොරොන්දම, එතනින් ගියපුවාම ඝන පොරොන්දම ආදි වශයෙන් මේකේ 20ක් තියෙනවා. මේ 20 10 විදිහට අරගෙන දස පොරොන්දම විදිහටත් 20ක් විදිහට අරගෙන 20 පොරොන්දම විදිහටත් ගන්නවා. අන්තිමේදී මේ ඔක්කොම එකතු කරලා සාරාංශයක් විදිහට මේකට ලකුණු ප්‍රමාණයක් එකතු කරනවා. මේ ලකුණු ප්‍රමාණය 100ට ප්‍රතිශතයක් ලෙස 80ද 90ද 60ද 50ද ආදී වශයෙන් ගලපලා විවාහයට සුදුසුයි නුසුදුසුයි කියලා කියනවා. මේක ඇත්තටම පට්ටපල් බොරුවක්. මෙහෙම පොරොන්දම් ගැලපීමක් කරහා ජීවිතයේ අනාගතය නැත්නම් ජුවලකගේ අනාගතය තීරණය කිරීම කළ නොහැකි. මේක මත රඳා පවතිනවා නම් පොරොන්දම් ගැලපීම මත නැත්නම් මේ කියන දේවල් මත පමණක් තමන්ගේ අනාගත ජීවිතය පදනම් වෙනවා කියලා හිතනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි දෙයක්. හැබැයි මේක ඇතුලේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒ කොහොම දෙයක්ද? ඔයාට සාපේක්ෂව මම වෙනස්. මට සාපේක්ෂව තව කෙනෙක් වෙනස්. මේ ජ්‍යොතිර්විද්‍යාව තුල නැත්නම් කේන්ද්‍ර සටහන් පරීක්ෂාව තුල පුළුවන් කෙනෙක් අනිකාට සාපේක්ෂව වෙනස් වෙන්නේ කොහොමද කියලා හොයාගන්න. කෙනෙක් අනිකාට සාපේක්ෂව වෙනස් වෙන්නේ කොහොමද කියලා හොයාගන්න. මේ වෙනස් වීම තුල අනිකාට පුළුවන් හැසිරෙන්න ඕන විදිය තේරුම් ගන්න. අනිකාට පුළුවන් හැසිරෙන්න ඕන විදිය තේරුම් ගන්න. උදාහරණයක් විදියට ප්‍රේම කරන කාලේ කට්ටිය නැත්නම් දෙන්න එකට ඉඳගෙන කරන ප්‍රේමණීය රංගනය කාලයක් යද්දී අවුරුදු ගාණක් යද්දී එකිනෙකා දෙදෙනාට සමීප වෙද්දී මේ රංගනය ටිකින් ටික නැති වෙලා යනවා. තමන්ගේ ඇතුලේ ආත්මය ඇතුලේ තිබුණු ජාගර සිරිත් සමහර විට එළියට එන්න පටන් ගන්නවා. මේ ජාගර සිරිත් විරිත් හරහා හැසිරීම් රටා අනික පීඩාවටපත් කළ හැකියි. මේ පීඩාවන් හරහා සමහර විට විවාහය දෙදරා යාමේ තත්ත්වයන් වලට පවා පත් කළ හැකියි. ඒ නිසා අනිවාර්යයෙන්ම පුද්ගලයෙක්ගෙන් තව පුද්ගලයෙක් නැත්නම් වෙන කෙනා අනෙක් කෙනා සමග ගනුදෙනු කිරීමේදී ඇතිවන ගැටලු මොනවද කියලා යම්කිසි අවබෝධයක් කලින් ගන්න පුළුවන්. මෙන්න මේක මේ යුවලකට අවබෝධ කර දීම තුල කැමැත්ත අකමැත්ත තීරණය කළ හැකියි. තවදුරටත් පැහැදිලි කරනවා නම් මේ දේවල් මෙයාගේ තියෙනවා ඒවා මම විඳ දරාගෙන මේවට මූණ දීගෙන ඉස්සරහ අනාගතේ සාර්ථක කරගන්නවා. එතකොට අනිත් කෙනාටත් ඒ විදිහටම හොයා හිතන්න පුළුවන්. එහෙම බැහැයි කියලා හිතෙනවා නම් මෙතනින් අයින් වෙලා යන්න පුළුවන්. මෙන්න මේ දේ තමයි තිබෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ මේ සියලුම රංගනයන් අවසානයේදී ඒ විවාහ බන්ධනය තවදුරටත් පවත්වාගෙන යනවා නම් ඒ තමයි සැබෑ ආදරය. සැබෑ ආදරය. කොවිසු